වසර 30ක් පුරා අප මව්බිම වෙලාගෙන තිබුණු ඒ කුරිරු ත්‍රස්තවාදය අපේ මව්බිමෙන් මුලිනු පුටා දමලා අද වෙනකොට වසර 8ක් ගත වී හමාරයි. ඉතින් අපි ආපසු හැරිලා බැලුවොත් මේ ත්‍රස්තවාදීන්ට එරෙහි සටන පටන් ගන්න අවස්ථාව උදා වුණේ කවද්ද කියලා ඇත්ත වශයෙන්ම ප්‍රථම විශාල ප්‍රමාණයේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් යුද හමුදාවට එල්ල වුණේ 1983 කළු ජූලියට ප්‍රථම ලුතිතන් වාස් ගුණවර්ධන සහ තවත් හමුදා සමාජිකයින් 12 දෙනෙක් මරා දැමීමත් සමග ඇති වූ සිද්ධි මාලාවත් එක්කයි. ඉතින් එදා පටන් මේ ත්‍රස්තවාදය ටිකෙන් ටික වැඩෙමින් යෝධ වෘක්ෂයක් විදියට එහෙම නැත්නම් යෝධ බූවල්ෙක් වගේ අපේ මව්බිම වෙලා ගත්තා. ඒ වගේ මේ ත්‍රස්තවාදයට පුළුවන් වුණා අපේ රටේ බාල මහලු තරුණ හැම කෙනෙක්ම හැම මොහොතක් පාසාම මෙරි මෙරි උපදින තත්වයේ ජීවත් කරවන්න. ඒ වගේම හැම තප්පරයක් හැම විනාඩියක් හැම පැයක් හැම දවසක් පාසාම රටේ හැම කෙනෙක්ම හිටියේ බයෙන් ත්‍රාසයෙන්. අරාගෙන මරණ ත්‍රස්තවාදයේ අරුමය ලොවට කියලා දුන්නු ප්‍රභාකරන් ඒ අරුමය ලොවට කියලා දුන්නේ අපේ අහිංසක ජනතාව මරා දමන්න මිනිස් බෝම්බ එවලා. සෙනග පිරුණු දුම්රිය මැදිරිය ඇතුලේ පාර්සල් බෝම්බ තියලා 100 ගණන් මිනිස්සු මරලා දැම්මා. සෙනග පිරුණු බස් ඇතුලේ පාර්සල් බෝම්බ තියලා 100 ගණන් මිනිස්සු මරලා දැම්මා. ඒ වගේම ඊ타මත්ම කලබල සහිත වේලාවන් වල සෙනග අධික වශයෙන් ගැවසෙන වේලාවන් වල ඔය පිටකොටුව මරදාන වගේ ජනයා ගහන තැන්වල බෝම්බ තියලා එහෙම නැත්නම් මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් යොදලා 100 ගාණක් අපේ ජනතාව මරා දැම්මා. ඉතින් මෙවැනි ත්‍රස්තවාදයක් තිබුණේ. නමුත් ඒ ත්‍රස්තවාදී ක්‍රියා කිසිවක් අද සිද්ධ වෙන්නේ නැහැ. අද වෙනකොට ලංකාව සම්පූර්ණයෙන්ම සාමකාමී පරිසරයක් අද ඇති වෙලා තියෙනවා. ඉතින් එදා තිබුණ දුම්රිය මැදිරිවල පිපිරෙන බෝම්බ අද නැහැ. එදා තිබුණ බස් රථවල පිපිරෙන බෝම්බ අද නැහැ. එදා ඇතිවෙච්ච කාලතුවක්කු වෙඩි හුවමාරු අද ඇති වෙන්නේ නැහැ. එදා ඇතිවෙච්ච නාවික සටන් අද ඇති වෙන්නේ නැහැ. එදා තිබිච්ච එදා හිටපු ළමා සොල්දාදුවෝ අද නැහැ. කිසිම පවුලක සිංහල දෙමළ මුස්ලිම් හෝ බර්ග කිසිම පවුලක ළමයෙක්ගේ මලසිරුරක් ගෙදරට එන්නේ නැහැ. කවුරුවත් සටනට කියලා ළමා සොල්දාදුවන් විදියට ඔබේ දරුවන් පැහැරගෙන යන්නේ නැහැ. ඉතින් ඒ කියන්නේ හැම කෙනෙක්ම තම තමන්ගේ එදිනදා වැඩ කටයුතු කරගෙන ඊටාම සන්තෝෂයෙන් සමාදානයෙන් ජීවත් වෙනවා. ඉතින් මිත්‍රවරුනි, අම්මේ තාත්තේ දුවේ පුතේ නංගියේ මල්ලි අපි ආපහු හැරලා බලන්න ඕනේ මේ නිදහස මෙහෙම සන්තෝෂයෙන් ජීවත් වෙන්න සැහැල්ලුවෙන් ජීවත් වෙන මේ අවස්ථාව ඔබට ලබා දුන්නේ කොහොමද? ඒක ලබා දුන්නේ කවුද කියලා. ඒ ජයග්‍රහණය ඔබට ලබා දුන්නේ ඒ පරිසරය ඔබට ඇති කර දුන්නේ ඊ타මත්ම විශාල කැපකිරීමක් කරලා. කවුද? වෙන කවුරුත් නෙමෙයි. ශ්‍රී ලංකාවේ යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකායට අයත් නිලධාරීන් සහ සෙබළුන් කරන ලද විශාල කැපවීමෙන්. ඉතින් අපි අවසන් යුද්ධයේ දිහා බැලුවොත් අවසන් යුද්ධයේ පැවති වසර දෙකකුත් මාස 10ක් කාලයක් තුල පමණක් ශ්‍රී ලංකා යුද හමුදාවේ පමණක් නිලධාරීන් සහ සෙබළුන් 5900 ගාණක් මිය ගියා. ඒ වගේම ශ්‍රී ලංකා යුද හමුදාවේ පමණක් නිලධාරීන් සහ සෙබළුන් 29000 ගාණක් තුවාල ලබා තියෙනවා. 10000කට අධික සංඛ්‍යාවක් ඊටමත්ම බරපතල ලෙස තුවාල ලබලා අදටත් ඇඳන් උඩට වෙලා ජීවත් වෙනවා. ඉතින් ඒ කියන්නේ වසර 3කටත් වැඩි අඩු කාල සීමාවක තුළදී යුද හමුදාවේ 5900 ගාණක් මිය යන්නත් 29000 ගාණක් බරපතල ලෙස තුවාල ලබන්නත් මොනතරම් කැපකිරීමක් කරන්න ඇද්ද කියලා ඔබට හිතන්න ගන්න පුළුවන්. ඉතින් මේ කැපකිරීම කරන ලද හැම නිලධාරියෙක්ම හැබසෙබලෙක්ම කාගේ හරි දරුවෙක්. කාගේ හරි ස්වාමි පුරුෂයෙක් හෝ කාගේ හරි තාත්තා කෙනෙක්. ඒ හැම කෙනෙකුටම අයිතිකාරයෙක් ඉන්නවා. නමුත් ඒ අයිතිකාරයෝ ගැන තියෙන ආදරය, කරුණාව සහ ඒ අය බලා ගැනීම පැත්තක තියලා මේ අය පෙළ ගැහුනේ මොකටද? ඔබව ආරක්ෂා කරන්න. ඔබට සාමයෙන්, සතුටින්, සමාදානයෙන් මේ රටේ ජීවත් වෙන්න පුළුවන් පරිසරය ලබා දෙන්න. ඉතින් ඒ කැපකිරීම කරපු සෙබළු දසදහස් ගාණක් අදටත් තමන්ගේ ඇඳන් උඩට වෙලා තමන්ගේ මුළු ජීවිතේ ඉතිරි කාලයම ඒ ලෙඩ ඇඳ උඩ ගත කරන්න පටන් අරන් තියෙනවා. ඉතින් නිකන් හිතලා බලන්න වසර 18 දී යුද හමුදාවට බැඳිලා වසර 20 දී තුවාල වෙච්ච සෙබළෙක් වසර 70ක් ජීවත් වෙනවා නම් ඉතුරු අවුරුදු 50ම ඒ ලෙඩ ඇඳ උඩට වෙලා පූර්ණ කාලිත ආබාධිතයෙක් විදියට, ඒ කියන්නේ ඇස් දෙකට පේනවා, කන් දෙකට ඇහෙනවා, හුස්ම වැටෙනවා, කෑම ටිකක් කන්න කට අරිනවා. ඒ විදියට තව අවුරුදු 50ක් එහෙම ජීවත් වෙන්න ඕනේ. ඒ සෙබලා එහෙම ජීවත් වෙනවා දකින වාරයක් පාසා
ඒ සෙබළව මෙලොවට බිහි කරපු මෑණියන් දෑ සහ කරදඩු උස්මහත් කළා හමුදාවට එවපු පියාණන්ට ඇති වෙන හැඟීම මොකද්ද කියලා ඔබට හිතා ගන්න පුළුවන් ඇති කියලා මම හිතනවා. ඒ දරුවව දකින වාරයක් පාසා වරක් දෙවරක් නෙමෙයි දසදහස් වාරයක් ඒ දෙමව්පියන් මෙරි උපදිනවා කියලා කිව්වොත් ඒකේ වරදක් නැහැ. ඉතින් අද ඔබ මේ විඳින සතුට ඒ අයගේ අද දවස ඔබගේ සන්තෝෂජනක හෙට දවස වෙනුවෙන් කැප කරපු නිසා තමයි අද ඔබට මේ සන්තෝෂෙන් ජීවත් වෙන්න අවස්ථාව උදා වෙලා තියෙන්නේ. ඉතින් මෙච්චර අමාරුවෙන් මේ ලබාගත් ජයග්‍රහණය අපි යම්කිසි කෙනෙකුගේ අවශ්‍යතාවයක් ඕනෑකමක් නිසා යොදා ගත්තොත් එය ජාතික අපරාධයක් විදියට මම පුද්ගලිකවම සලකනවා. ඒ කියන්නේ මෙච්චර කැපවීමෙන් මේ ජයග්‍රහණය ලබා ගත්තේ ඒ ජයග්‍රහණය ලබා ගන්න මෙච්චර කැපකිරීමක් කරේ අපේ රටේ වයසක බාල මහලු තරුණ හැමෝටමත් ඒ වගේම සිංහල දෙමළ මුස්ලිම් බර්ග හැමෝටමත් බෞද්ධ ක්‍රිස්තියානි මුස්ලිම් ඒ හැමෝටමත් සහ හින්දු ඒ හැමෝටමත් සාමයෙන් සතුටින් එකා වගේ එක විදියට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන්නයි. එහෙම නැතුව ලංකාවේ එක කොටසක ඉන්න අයට වැඩි බලයකුත් අනෙත් අයට සාමාන්‍ය බලයකුත් ලබාගෙන ජීවත් වෙන්න නෙමෙයි. ඉතින් මේ ජයග්‍රහණය ලබා දුන්නේ ඒකටයි. ඒ බව හොඳට මතක තියාගන්න. ඒ වගේම අද අපි ආපහු හැරිලා බැලුවොත් එහෙම අද අපේ රණවිරුවන්ට ඇති වෙලා තියෙන తত্ত্বය මම හිටපු හමුදා සමාජිකයෙක් විදියට මම ඊටාත්ම බලවත් කලකිරීමකට පත් වෙලා ඉන්නවා කියලා කිව්වොත් ඒකේ වරදක් නැහැ. මොකද හදවතේ තියෙන දේවල් එළියට දාන්න ඕනේ. මගේ හදවතේ තියෙන්නේ ඒ කලකිරීමයි. අපේ ආබාධිත රණවිරුවන් කොටසක් ඒ අයගේ ඉල්ලීම් ඉල්ලලා කොළඹට ආපු වෙලාවේ දවස් 8ක් තිස්සේ අවුවට වේලි වැස්සට තෙමි තමන්ට විසඳුමක් නොලැබෙන නිසා ඉදිරියට එනකොට එල්ල වුණු පොලිස් ප්‍රහාරය ඒ ආබාධිත සෙබළුන් ඉලක්ක කරගෙන ඒ කියන්නේ අතපය රට වෙනුවෙන් දන් දීපු ඇස්කම් රට වෙනුවෙන් දන් දීපු ශරීර කොටස් රට වෙනුවෙන් දන් දීපු ඒ සෙබළුන්ට ඇතිවෙච්ච ඒ අමානුෂික ප්‍රහාරය දකින වාරයක් පාසා වීඩියෝ එකක හරි බොහොම ලොකු කලකිරීමක් මට ඇති වෙනවා. ඒ වගේම කලකිරීමක් ඔබටත් ඇති වෙනවා ඇති කියලා මම හිතනවා. ඉතින් ඊට අමතරව අද අපි බැලුවොත් යුද්ධ කාලේ බොහොම අපකැපවීමෙන් වැඩ කරපු රණවිරුවන්ට අද අත් වෙලා තියෙන තත්ත්වය කනගාටුදායකයි. ඒ කියන්නේ අපේ බුද්ධි බලකායේ සෙබළුන් බැලුවොත් ඒකේ නිලධාරීන් සහ සෙබළුන් සමහරෙක් විශ්‍රාම ගිහිල්ලා ගෙවල් වල විශ්‍රාම සුවයෙන් ඉන්නකොට ආපහු CID එකට TID එකට එන්න කියලා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පන්ත යටතේ නඩු අහන්න ඒ අයව යොමු කරනවා. ඉතින් අපේ නිලධාරීන් සහ සෙබළුන් CID එකේ මහ පොළවේ පැදුරක්වත් නැතුව බිම නිදිය ගන්නවා මාස ගණන්. ඊට පස්සේ රිමාන්ඩ් හිරගෙදරට යවුවාම රිමාන්ඩ් එකේ සති ගණන් මාස ගණන් පමණක් නෙවෙයි අවුරුදු ගණන් මහ පොළවේ නිදාගෙන ඉන්නවා පැදුරක. ඉතින් ඒ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. නඩු නැතුව චෝදනා නැතුව රිමාන්ඩ් සිරගෙවල් වල අපේ බුද්ධි බලකායේ සෙබළුන් ලගිනවා. ඉතින් මේවා දැක්කහම බොහොම කනගාටුයි. ඒ වගේම ලොකු කලකිරීමක් ඇති වෙනවා. ඉතින් අපි මෙතනදී මතක තියාගන්න දේ තමයි අද වැනි දිනක ලංකාවේ ත්‍රස්තවාදීන්ට නතු වෙලා තිබිච්ච හැම බිම් අඟලක්ම අපේ සෙබළුන් බේරගත්තා. හැම බිම් අඟලක්ම අපේ මාතෘ භූමියට ආපහු ලබා දුන්නා. ඉතින් එවැනි උතුම් දවසක් අද හෙට දවස ගත්තොත් ඒ කියන්නේ මැයි 19 වෙනිදා මේ මුළු ලෝකෙටම සියදිවි නසා ගැනීමත් සමග ඒ කියන්නේ මිනිස් බෝම්බ යැවීමේ අරුමය කියලා දුන්නු ප්‍රභාකරන්ව අපේ වීරෝදාර හමුදාවන් විසින් මැයි 19 2009 නන්දිකඩල් කලපුවේදී මරලා දැම්මා. ඉතින් එයත් සමගම අපේ රටේ තිබිච්ච ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් තුරන් වුණා. ඒ ප්‍රභාකරන් මරා දැමීම සඳහා කරන ලද අවසාන සටනේ අවසන් වෙඩිමුරයට පස්සේ එදා සිට අද දක්වා අපේ මව්බිම මත කිසිම ත්‍රස්තවාදී ක්‍රියාවක් වාර්තා වෙලා නැහැ. අඩු ගානේ ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ බෝම්බයක් පත්තු වෙලා නැහැ. එක පතුරමක්වත් වෙඩි තියලා නැහැ. පතුරන් වෙඩි තියලා තියෙනවා නම් බෝම්බ පත්තු කරලා තියෙනවා නම් ඒ ඇවිල්ලා පාතාලයින්ගේ වැඩ මිසක් ත්‍රස්තවාදීන්ගේ වැඩ නෙමෙයි. ඉතින් ඒ නිසා අම්මේ තාත්තේ දුවේ පුතේ නංගියේ මල්ලියේ මේ කියපු දේවල් හොඳට මතක තියාගන්න. ඔබගේ හදවතේ අපේ මියගිය සෙබළුන් සහ අපේ සම්පූර්ණ ආබාධිත තත්වයට පත්වෙච්ච සෙබළුන් ජීවත් කරවන්න
ඔවුන්ට ජීවය ලබා දෙන්න. ඔවුන්ගේ අද දවස කැපකරේ ඔබගේ දරුවන්ගේත් ඔබගේ දරුවන්ගේත් හෙට දවස වෙනුවෙන් බව මතක තියාගන්න. ඒ අනුව ඔබ ඉදිරියේදී රට ජාතිය වෙනුවෙන් යම්කිසි තීරණයක් ගැනීමට සිදුවන අවස්ථාවවලදී මේ හැම දෙයක්ම මතක තියාගෙන ඒ ඔබ වෙනුවෙන් කැපකිරීම කරන ලද රණවිරුවන්ට උත්තමාචාර්ය දෙන ගමන් ඒ අවශ්‍ය ක්‍රියාමාර්ගය ගන්න. බොහොම ස්තුතියි.